මේ වීඩියෝ එකේ අපි කරන්න යන්නේ කොහොමද UPS එකක් ඉන්ස්ටෝල් කරන්න කියලා සර්වර් එකකට. ඉතින් මේ තියෙන්නේ UPS එකේ box එක. ඒකේ ස්පෙસિෆිකේෂන්ස් ඔක්කොම තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම තියෙනවා. මේක ස්මාර්ට් UPS කියන තමයි නම තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ කර්ව් එක, සයින් වේව් කර්ව් එක. මේ තියෙන්නේ UPS එක. ඉතින් මේ UPS එක සාමාන්‍යයෙන් කම්පියුටර් එකකට වගේ පාවිච්චි කරන්න පුළුවන් UPS එකක්. මුලින්ම බැටරි එක එළියට අරගෙන ඒ ක්ලිප් එක අපි කනෙක්ට් කරන්න ඕනේ. පෙට්ටියේ බොක්ස් එකේ එනකොට ක්ලිප් එක කනෙක්ට් කරලා නැහැ. ඉතින් අපි මේ ක්ලිප් එක කනෙක්ට් කරන්න ඕනේ පාවිච්චි කරන්න කලින්. මේ තියෙන කේබල්ස් ඔක්කොම තියෙනවා. මැනුවල් එකක් තියෙනවා. මැනුවල් එක කියවන්න අමතක කරන්න එපා. මේ තියෙන සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන් එක අර ක්ලිප් එක හයි කරන්න ඕනේ. පව කරන්න කලින්. ඊට පස්සේ ඔක්කොම හරි. ඊට පස්සේ මවුන්ටින් බ්‍රැකට්ස් ඔක්කොම එනවා සර්වර් එකකට එහෙම හයි කරනවා නම් මේ පිටපස්සේ මේ තියෙන අවුට්පුට්ස් ටික අවුට්පුට් 4ක් එනවා සාමාන්‍යයෙන්. මේ තියෙන අවුට්පුට් 4 මේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් KVA අගයයි වොට් අගයයි තියෙනවා. මේ තියෙන UPS එක charge වෙනවා 242 volts වෙනවා. UPS එකෙන් charge වෙන දාලා තියෙන්නේ මේ සර්වර් එකේ මවුන්ට් කරලා ඉන්පුට් එක දීලා තියෙනවා. ඔන්න පෙනේති ඉන්පුට් එක දීලා තියෙනවා